ආදරයෙන් පිළිගන්න අදත් ඔයාලා මගේ YouTube channel එකට. ඉතින් මේ ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ පහුගිය දවස් ටිකේ මම වීඩියෝස් දෙකක් රිලීස් කරා. ඒ තමයි අපේ මේ බැංකුකරණය හරහා අපිට වෙන අසාධාරණකම් ගැන මම live voice recording එකක් ඔයාලට දැම්මා. ඉතින් ඇත්ත වශයෙන්ම හොඳ ප්‍රතිචාර තිබුණා. හොඳ කමෙන්ට්ස් තිබුණා. ඒ වගේම ගොඩක් කමෙන්ට්ස් තිබුණා. මම දන්න විදිහට හැම කමෙන්ට් එකකටම මම රිප්ලයි කරා. ඉතින් ඇත්ත වශයෙන්ම අපි මේ වීඩියෝකින් කතා කරන්න ඕන දෙයක් තමයි මේ තියෙන සිස්ටම් එකේ හැටියට මේ බැංකුකරණයෙන් අපෙන් අය කරගන්න විදිය හරිද වැරදිද කියන දේ තමයි අපි කතා කරන්න ඕන. මම හිතන්නේ මේකට විසඳුමක් අපිට ඉදිරියේදී ගන්න පුළුවන් හෝ බැරි වුණත් අපි මේ තියෙන ප්‍රශ්න ටික කතා කරන්න ඕන. එහෙනම් අපි වීඩියෝ එකට ගිහිල්ලා වැඩි විස්තර කතා කරමු. ඇතම ගයිස් පහුගිය දවස් ටිකේ මම ඔයාලට වීඩියෝස් දෙකක් රිලීස් කරා. මට වෙච්ච සත්‍ය සිදුවීමක් ඇසුරෙන් තමයි මේ වීඩියෝස් දෙක රිලීස් කරේ. ඇත්ත වශයෙන්ම මම පාවිච්චි කරන account එක තමයි සම්පත් බැංකුව හරහා වෙච්ච සිදුවීමක් එක්ක තමයි මම මේක සමාජයට කියන්න තීරණය කරේ. ඇත්ත වශයෙන්ම වාර්ෂිකව සහ මාසිකව අපිට නොදැනී සහ අපිව දැනුවත්ව අපෙන් ගොඩාක් විදියට මේ බැංකුකරණය හරහා අය කිරීම කරගන්නවා. ඉතින් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි යම් කිසි ඇප් එකක් පාවිච්චි කරනවා. කියන්නේ ඔන්ලයින් ට්‍රාන්ස්ෆරින් හරි ඔන්ලයින් අපිට මුදල් එහා මෙහා ගනුදෙනු කරන්න පුළුවන් ඇප් එකක් පාවිච්චි කරනවා නම් ඒ සර්විස් එක ගන්න හැම මොහොතකදීම අපෙන් මුදලක් අය කරගන්නවා. 5ක් හරි 25ක් හරි 30ක් හරි 50ක් හරි අනේ ඒ වගේ ප්‍රමාණයක් ඒ සර්විස් එක ගන්න හැම සැරේම අපෙන් අය කරගන්නවා. ඊට අමතරව ඇනුවල් ෆී එක කියලා අපෙන් 500ක් හෝ 600ක් විතර තමයි පහුගිය කාලේ ලැබුණේ. නමුත් මේ ඈතක ඉඳන් 1200ක මුදලක් සම්පත් විශ්ව කියන ඇප් එකට මේගොල්ලෝ ඇනුවල් ෆී එකක් විදිහට ගන්නවා. ඉතින් කතා කරලා අහපුවම කියන්නේ ඒක තමයි අපි ඒගොල්ලෝගේ සර්විස් එක ගන්න නිසා මෙන්න මේ විදිය ලොකු මුදල් ප්‍රමාණයක් අපෙන් අය කරගන්නවා. ඉතින් ඔයගොල්ලෝම හිතලා බලන්න උදාහරණයක් විදිහට 50000ක් හිටියොත් එහෙම මම නිකන් කියන්නේ 50000ක් හිටියොත් එහෙම මෙන්න මේ බැංකුවත් එක්ක සම්බන්ධ වෙලා එතකොට 1200 වැඩි කිරීම 50000 කොච්චර ලොකු මුදලක් යනවද මේගොල්ලෝගේ වාර්ෂිකව අපෙන් කොච්චරනම් අය කරගන්නවද? ඉතින් ඇත්තටම ප්‍රශ්නයක් නෑ. සර්විස් එකක් දෙන නිසා අය කරගන්න ඕන. ඒ වෙලාවෙත් කපා ගන්නවා, පස්සෙත් අපෙන් කපා ගන්නවා, මාසිකත් ගන්නවා. ඉතින් තව දෙයක් කියන්න ඕන. ඊට අමතරව ඔයගොල්ලෝ නොදැනුවත්ම රුපියල් 2 3 4 5 වගේ පොඩි පොඩි ගණන් වලින් දවසකට සැරයක් දෙකක් කපලා SMS එකක් එනවා නේද? ඉතින් මොනවටද කැපෙනවද කොහොම වෙනවද කියලා අපි දන්නේ නැහැ. ඉතින් ඔයාලා බලන්න ඔයාලා නොදැනුවත්ම ඔයාලා ATM කාඩ් එකක් භාවිතා කරනවා නම් ATM කාඩ් එක භාවිතා කරන සෑම අවස්ථාවකදීම ඔයගොල්ලොන්ගේ යම්කිසි මුදලක් අඩු වෙනවා. ඊට අමතරව ATM කාඩ් එක නිකුත් කරාට පස්සේ වාර්ෂිකව ATM එකට ඇනුවල් ෆී එකක් කියලාත් ඔයාලගෙන් මුදලක් අය කරගන්නවා. ඒ වගේම තමයි එක්ස්පයර් වෙච්ච ATM කාඩ් එකක් අලුත් කරගන්න ගියත් ඔයාලගෙන් මුදලක් අය කරගන්නවා. ඉතින් මම දන්න විදිහට මට හැඟිච්ච විදිහට මේ බැංකුව ඇතුළට යන්න, ඒ කියන්නේ එන්ට්‍රන්ස් එකට ගේ දොරෙන් ඇතුළට යන්න විතරමයි අපෙන් 7-5ක්වත් අය කරගන්නේ නැත්තේ. දොරෙන් ඇතුළට ගිය වෙලේ ඉඳන් සියලුම සේවාවන් සපයන්නේ මුදලට. ඉතින් අපේ මුදල් තැන්පත් කරලා අපේ මුදල් ගන්න ගියපුවමත් අපිට ප්‍රශ්නේ අපිට ලෝන් එකක් දාන්න ගියොත් ලොකු පොලිසිස් කියලා දෙයක් තියෙනවා. ඉතින් ගයිස් ඇත්තටම මේ ඔන්ලයින් ඇප් එක හරහා කරන කැමතිනු හැම එකකදීම අය කිරීම කරනවා වගේම තමයි ඔන්ලයින් රෙජිස්ට්‍රේෂන් එකෙමුත් අපෙන් යම්කිසි ෆී එකක් ඒගොල්ලෝ අය කරගන්නවා. ඉතින් ඔයාලටත් මේ වගේ අත්දැකීම් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. අපි ඉස්සරහට කතා කරලා බලමු තවත් මේ වගේ වෙච්ච සිදුවීම් අපේ මගෙත් එක්ක රැඳෙන යාළුවන්ට ඇති. අපි සියලුම සිද්ධීන් කතා කරලා බලමු. ඉතින් මේවා තමයි කතා කරන්න පුද්ගලික හෝ වේවා රජයේ බැංකුවක් හෝ වේවා අපිට නොදැනී අපේම සල්ලි අපෙන් මංකොල්ල කනවා, ඌරගෙන කනවා. ඉතින් ඇත්තට මේක මාෆියාවක් තමයි. කමන්න මේවා අපිට නවත්තන්න බෑ. මේවා සාකච්ඡා කරන්න බලමු. ඉතින් වැදගත් බල්ලත් නිලධාරියෙක් මේවා දැකලා ඉවරලා මේවට මොනවා හරි හොඳ සොලියුෂන් එක. මම කියන්නේ අපෙන් එහෙම අය කරගත්තට කමක් නැහැ. මොකද හදිසි අවස්ථාවකදී අපි යම්කිසි මුදල් ප්‍රමාණයක් දැම්මට පස්සේ ඒක පහවදා උදේ බලනකොට අපෙන් කැපිලා තිබුණොත් එහෙම සාමාන්‍ය මිනිස්සු ගොඩක් අසරණ වෙනවා. හින්දා මේ වගේ සිදුවීමක් කරනවා නම් අපිට කලින් සිස්ටම් එකෙන් අප්ලෝඩ් ඒගොල්ලන්ට සිස්ටම් එකෙන් පුළුවන් නම් අපිට මෙසේජ් එකක් එවන්න. අපි ඒක දැනුවත් වෙලා දිනවා. ඒතර අපි ඒකට කලින් ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් මේගොල්ලෝ ගොඩක් කියන්නේ ඔයගොල්ලෝගේ මිනිමම් බැලන්ස් එක පවත්වාගෙන යන්න කියලා. ඉතින් හැමෝටම ඔයාට මට හැමදාම මිනිමම් බැලන්ස් එකක් පවත්වාගෙන යන්න බැරි වෙලාවක් තියෙන්න පුළුවන්. ඒ නිසා මේ වගේ අවස්ථාවකදී
ලොකු සල්ලි තියෙන මිනිස්සුන්ට නයි ප්‍රශ්නයක් නෑ. නමුත් තුන්වෙනි පන්ති මධ්‍යම ප්‍රාන්තික මිනිස්සුන්ට හරි අපහසුතාවයක් තියෙනවා මේ සම්බන්ධව. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් නම් මම මේ බැංකුව කළමනාකාරීත්වයට කියන්නේ ඔයගොල්ලන්ට පුළුවන් නම් මේ සම්බන්ධව අපිට කලින් SMS එකක් එවලා අපිව ටෙක්ස්ට් එකකින් දැනුවත් කරනවා නම් මෙන්න අහවල් දවසේ අහවල් විදියට ඔයගොල්ලන් මෙන්න විදිහට ඩිඩක්ෂන් එකක් වෙනවා කියලා තිබුණා නම් අපි දැනුවත් වෙනවා. නමුත් මේ සිස්ටම් එකේ පොඩි වැරදි ටිකක් තියෙන දැනුවත් වීමක් නොමැතිකම අනිත් එක ඒකත් එක්කම තමයි මේ සිස්ටම් එක හැමෝටම එක වගේ වෙන්න ඕනේ. මගේ කැපෙන දිනේටම එහා පැත්තේ ගෙදර කැපෙන්නේ නැත්නම් එයාගේ තියෙන එකම නම් ඒකේ පොඩි වෙනසක් තියෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ ඔය සිස්ටම් එක හදාගන්න ප්‍රශ්නයක් නෑ. අපිට කලින් දැනුවත් කිරීමක් කරලා තියන්න. එහෙනම් guys මම ගිහිල්ලා එන්න වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම like එකක් දාන්න, share කරන්න අමතක කරන්න. පල්ලෙන් කමෙන්ට් එකක් ඔයාලගේ අදහස් අනිවාර්යයෙන්ම දාන්න. එහෙනම් මම ගිහිල්ලා එන්නම්. ඔයාලට සදාචාරය.